ඉතින් ඔයාලට ඔන්න අදත් මම තව වැදගත් වීඩියෝ එකක් අරන් ආවා ඔයගොල්ලෝ හැමෝටම. මේ දවස්වල වෛරල් වෙන Gemini AI ෆොටෝ ට්‍රෙන්ඩ් එක ඔයාලට තාම හදාගන්න තේරෙන්නේ නැත්නම් මම අද ඔයාලට කරන්න ඕන ස්ටෙප්ස් සරලව කියලා දෙන්නම්. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මාව සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් ගයිස් මෙන්න මේ විදියට Google එකට ගිහිල්ලා Gemini AI කියලා සර්ච් කරන්න. ඊට පස්සේ ඔයාලට වෙබ්සයිට් එක බලා ගන්න පුළුවන් මේ විදියට. ඊට පස්සේ උඩින්ම තියෙන Google Gemini link එකට යන්න. දැන් ඔයාලට මෙන්න මේ විදියට සයිට් එක බලා ගන්න පුළුවන්. දැන් අපි මුලින්ම අපට අවශ්‍ය ෆොටෝ එක අප්ලෝඩ් කරලා ඉන්න ඕන. ඒකට මෙන්න මෙතන තියෙන ප්ලස් මාක් එකට යන්න ඕන. එතනින් ගිහින් ඔයාලට කැමරාව යූස් කරලා ඕනනම් එවෙලම ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න පුළුවන්. නැත්තම් අප්ලෝඩ් ෆයිල්ස් කියලා ඔයාලට දෙවෙනියට බලා ගන්න පුළුවන්. එතනින් ගිහිල්ලා අපේ ඩිවයිස් එකේ තියෙන ෆොටෝ එකක් අපිට අප්ලෝඩ් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ෆොටෝ ඇන්ඩ් වීඩියෝස් කියලා තියෙනවා. එතනින් ගිහිල්ලා අපිට ෆොටෝ එකක් දෙන්න පුළුවන්. මේ විදියට ෆොටෝ එක අප්ලෝඩ් කරගන්නවා. ඊට පස්සේ දෙවැනි ස්ටෙප් එක විදියට ප්‍රොම්ප්ට් එකක් දෙන්න ඕන. ඉතින් අපිට ගැළපෙන විදිහේ ෆොටෝ ඩිසයින් එකකට අනුව හදපු ප්‍රොම්ප්ට් එකක් දෙන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ විදියට just a second කියලා වැටෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉමේජ් එකක් ජෙනරේට් වෙනවා. මෙන්න මේ විදියට. අනිවාර්යයෙන්ම ඔයාගේ අප්ලෝඩ් කරපු ෆොටෝ එකේ ෆේස් එක ක්ලියර් වෙන්න ඕන. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් ඔයාලගේ ෆේස් එකට මැච් වෙන විදියට ලස්සන අපි ඩිසයින් කරපු ෆොටෝ එක මේ විදියට අපිට අවුට්පුට් එකක් විදියට ලැබිලා තියෙනවා. ඒ වගේම මම කියන්න ඕන දැන් ඔයාලට මේ ෆොටෝ එකේ චේන්ජ් එකක් කරගන්න ඕන නම් ඒ කියන්නේ මේ ෆොටෝ එකේ ඩිසයින් එකේ වෙනසක් මොන හරි එඩිටින් කරගන්න ඕන නම් අපිට ප්‍රොම්ප්ට් එක යූස් කරලා ඒක කරන්න පුළුවන්. මෙන්න මේ විදියට. අපි ඩිසයින් කරපු ෆොටෝ එකේ ෆ්‍රොක් එක රෙඩ් කලර් වලින් තියෙන්නේ. දැන් මම කරන්න යන්නේ ෆ්‍රොක් එක වයිට් කලර් කරන්න. මෙන්න මේ විදියට අපි භාවිතා කරන ප්‍රොම්ප්ට් එක එඩිටින් කරගන්න ඕන. මෙතන ඔයාලට පේනවා රෙඩ් ඩ්‍රෙස් කියලා තියෙනවා. දැන් මම එතනට වයිට් කියලා චේන්ජ් කරගන්නවා. මෙන්න මේ විදියට. හරි. දැන් අපි මේ ප්‍රොම්ප්ට් එක දීලා බලමු. දැන් මෙන්න මේ විදියට අපිට අවශ්‍ය ෆොටෝ එක ජෙනරේට් වෙනවා. මෙතනදී මතක් කරන්න ඕන අනිවාර්යයෙන්ම අපි අප්ලෝඩ් කරන ෆොටෝ එකේ අපේ ෆේස් එක ක්ලියර් වෙන්න ඕන. හරි. දැන් අපිට අවුට්පුට් එක විදියට වයිට් ඩ්‍රෙස් එකක් ලැබෙන්න ඕන. මේ විදියට ඔයාලට බලා ගන්න පුළුවන් දැන් අවුට්පුට් එක විදියට අපිට කලින් තිබ්බේ රෙඩ් කලර් දැන් වයිට් කලර් වලින් අපි ප්‍රොම්ප්ට් එක එඩිටින් කරලා මෙන්න මේ විදියට ෆොටෝ එක ඩිසයින් කරගෙන තියෙනවා. අපි යමු දැන් තව එඩිට් එකක් කරගන්න මෙන්න මේ විදියට ලස්සන අපේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා ප්‍රොම්ප්ට් එක දීලා මේ වගේ තව ලස්සන ෆොටෝ එකක් ඩිසයින් කරගන්න. හරි. මෙන්න මේ විදියට අපි අප්ලෝඩ් කරගත්ත ෆොටෝ එකට අපි මෙන්න මේ ආකාරයට ප්‍රොම්ප්ට් එකක් දෙනවා. මම මෙතනදී දෙන්නේ ලස්සන ගර්ල් කෙනෙක් ඇතෙක් සමග සිටින ෆොටෝ එකක්. ඔයාලට මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන් ඉන්දියන් මොඩල් එකේ ගර්ල් කෙනෙක් සාරි එකක් ඇඳගෙන ඇතෙක් සමග සිටින ෆොටෝ එකක්. මෙන්න මේ විදියට ෆොටෝ එකක් ඩිසයින් කරගන්න පුළුවන් අපිට ප්‍රොම්ප්ට් එකක් භාවිතා කරලා. අර කලින් විදියටම තමයි මේ ෆොටෝ එකත් අපි ඩිසයින් කරගන්නේ.
හරි, දැන් මං ඊළඟට තව ප්‍රොම්ප්ට් එකක් යූස් කරලා මෙන්න මේ විදියටම ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා අවුට්පුට් එකක් ගන්න තමයි හදන්නේ. මෙතනදිත් ගර්ල් කෙනෙක්ගේ ෆොටෝ එකක් තමයි අපි ඩිසයින් කරන්නේ. ඉතින් මෙතනදී මම යූස් කරන්නෙත් අර විදියටම ඉන්දියන් සාරි එකක් ඇඳගෙන ඉන්න ඉන්දියන් ගර්ල් කෙනෙක්ගේ ලුක් එකක් ගන්න පුළුවන් ෆොටෝ එකක්. මෙන්න මේ විදියට අවුට්පුට් එක ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මම මේ ෆොටෝ එකටත් පොඩි එඩිට් එකක් කරන්න තමයි යන්නේ. මේ ගර්ල්ගේ අතේ කුඩයක් තියෙනවා. මම දැන් මේක වෙනස් කරලා මේ කුඩේ අයින් කරලා ඒ වෙනුවට මේ ගර්ල් අත් දෙකෙන් රෝස මලක් අල්ලගෙන ඉන්නවා වගේ ප්‍රොම්ප්ට් එක හදන්න තමයි යන්නේ. ඉතින් ඒකට මම දැන් ප්‍රොම්ප්ට් එකට ගිහිල්ලා ඒ ෆොටෝ එක ගන්න අවශ්‍ය එඩිට් එක කරන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් මම මෙතනදී ඔයාලට මතක් කරන්න ඕන ඇත්තටම මේ ප්‍රොම්ප්ට් එකක් කියලා කියන්නේ අපි ලබා දෙන උපදෙසක්. ඒක අපි ඉන්පුට් එක විදියට ගන්නවා. එතකොට අවුට්පුට් එක විදියට තමයි ඊට අනුව AI හරහා අපිට ඩිසයින් එක ක්‍රියේට් කරලා දෙන්නේ. ඉතින් මම කලින් කිව්වා වගේම අපිට මේ ප්‍රොම්ප්ට් එකේ එඩිට් කරලා අපිට අවශ්‍ය විදියට ෆොටෝ ඩිසයින් එක වෙනස් කරලා ක්‍රියේට් කරගන්න පුළුවන්. ඉතින් මම දැන් යන්නේ මේ ෆොටෝ එකට අදාළ ඒ වෙනස්කම කරන්න. ප්‍රොම්ප්ට් එක භාවිතා කරලා නැවතත් ඒ ප්‍රොම්ප්ට් එකම යූස් කරලා ඒ අදාළ එඩිටින් එක කරලා ඉන්පුට් එක විදියට මේ ෆොටෝ එක මම අර කලින් කිව්ව චේන්ජින් එක කරලා ගන්න විදිය තමයි දැන් මම ඔයාලට පෙන්වන්න යන්නේ. හරි, දැන් ප්‍රොම්ප්ට් එකේ හෝල්ඩින් අම්බ්‍රෙල්ලා කොටස අපි දැන් ඉවත් කරගන්න තමයි යන්නේ මේ විදියට. ඊට පස්සේ අපි එතෙන්ට හෝල්ඩින් රෝස් ෆ්ලවර් කියලා චේන්ජ් කරගමු මෙන්න මේ විදියට. හරි, දැන් මෙන්න මේ විදියට මම එඩිට් කරගත්ත විදියට ඔයාලටත් පුළුවන් අවශ්‍ය එඩිටින් ටික කරලා මේ විදියට ඉන්පුට් එක විදියට ප්‍රොම්ප්ට් එක දෙන්න. ඊට පස්සේ අපි මේ ප්‍රොම්ප්ට් එක ඉන්පුට් එකක් විදියට දෙමු. හරි, දැන් ඔයාලට මෙන්න මේ විදියට ඉන්පුට් එක දෙන්න පුළුවන්. ඊට පස්සේ අපි අදාළ ෆොටෝ එක ජෙනරේට් කරගමු. හරි ගයිස්, ඉතින් මෙන්න මේ විදියට ඔයාලට අවුට්පුට් එක බලා ගන්න පුළුවන්. ඉතින් අපිට අවශ්‍ය එඩිටින් කරලා අපිට ලැබුණු ෆොටෝ එක නැවත නැවත අපිට චේන්ජ් කරලා මේ විදියට ගන්න පුළුවන්. ඉතින් ගයිස්, මම හිතනවා ඔයාලට AI ෆොටෝ ඩිසයින් ගැන අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් මම තවත් දවසක වැදගත් වීඩියෝ එකක් අරන් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.